O level result A level stream එකක් තෝරන්න බලපානවද නැද්ද කියලා. ඔයාගේ උත්තරේ මොකක්ද? ඔය උත්තරේ නෑ. ඔයා සාමාන්‍යයෙන් math science කියන්නේ math bio chemistry එක science stream එකට යන්නේ කරනවා වාට අනිවාර්යයෙන් maths English science කියන subject වලට C pass එකෙන් උඩ result එකක් තියෙන්න ඕනේ. මොකද දවසේ කාලයක් වැය වෙන් කරන්න ඔයාලගේ අනාගතයේ ඉන්වෙස්ට්මන්ට් එකක් විතර. කොහොමද මොකද්ද ඉන්වෙස්ට්මන්ට් එක කියන්නේ? ඔය AI artificial intelligence දැන් ලෝකේ යන මොකද ට්‍රෙන්ඩ් එක AI ට්‍රෙන්ඩ් එක. දැන් ගොඩක් කට්ටිය මේ එකම රාමෝකනේ කොටු වෙලා ඉන්නේ. දැන් ડોක්ටර්, ඉන්ජිනියර්, නර්ස්, ටීචර් ලෝයි. ඔය සෙට් එකේ තමයි කට්ටිය මේ විදිහ කොටු වෙලා ඉන්නේ. ඉතින් අම්මලා කිව්වා කියන්නේ ඔය ටිකමනේ. මේ නර්ස් කෙනෙක් වෙන්න වැඩ කරන්නේ ඔය කෙනෙක් කියන්නේ. ඉතින් ඔන්න රාමෝය. ඉතින් දෙව් මේ දවස්වල O level ඉවර කරපු අපේ නංගිලා මණ්ඩාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි O level result A level stream එකක් තෝරන්න බලපානවද නැද්ද කියලා. ඔයාගේ උත්තරේ මොකක්ද? ඔය උත්තරේ නෑ. ඩිරෙක්ට් උත්තරේ මොකද මෙහෙමයි. ඔයා ඉන්නේ ඉස්කෝලේ හොඳ ඉස්කෝලයක් නෑ. හොඳ නාගරික ඉස්කෝලයක නම් ඉන්නේ. ආට තියෙන රිසෝසස් ඔක්කොම හොඳට තියෙනවා නම් ආට හොඳ ගුරු මඩුල්ලක් ඉන්නවා නම් ඒ ආට ඇත්තටම O level result එක ලොකු බලපෑමක් වෙන්න ආගේ A level stream. මොකද මම එහෙම කිව්වේ දැන් IT වලින් මම මික්ස් ඉන්න IT stream එකට කැමතියි. ඉතින් IT stream වලට කැමති ළමයි ඔයාට ඒවා තමයි ඉස්කෝලේ ඉන්නත් කොහොමයි ගමන් ඉස්කෝලේට IT lab එකක් නැහැ. ආට IT වලට හොඳ ගුරුවරයෙක් නැහැ. අනිත් එහෙම අවස්ථාවක විතරක් ඔයාගේ O level result එක බලපානවා. මොකද ඔයාට හොඳ IT lab එකක් තියෙන හොඳ ගුරු මඩුල්ලක් ඉන්න ඉස්කෝලේකට ඔයාට යන්න ඕනේ වෙන්නේ. ඔයාට හොඳ O level result එකක් නැතුව ඔයාට එතෙන්ද යන්න විදිහක් නැහැ. මෙහෙම. දැන් මොහොම කිව්වම කට්ටියම බය වෙනවා. මම මේ සබ්ජෙක්ට් එකට කැමතියි. ඒත් දැන් මට ඒක හොඳ රිසල්ට් එකක් නැති වෙයිද දන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම මට හොඳ ඉස්කෝලේට යන්න බැරි වෙයිද දන්නේ නැහැ කියන එක. මෙහෙමයි. දැන් ඔයාලා O level ලියලා ඉවරලා පේපර්ස් ටික අස්සන්න තියාගෙන යද්දි දැන් ඕක අම්මලාට අප්පච්චිලාට කඩවත් දීලා නැහැ. ඒක ආගාව තියෙන්නේ. ඔයා ෂේප් එකේ මෙන්න මේ වැඩේ කරන්නේ. දැන් ඔයා ගහපු MCQ සෙට් එක තියෙනවනේ. ඔයා ඒ ටික උත්තර පත්‍ර ටික හොයාගෙන, يعني ආන්සර් ෂීට් ටික හොයාගෙන ඔයා ඒක පොඩ්ඩක් චෙක් කරන්න. ඒ චෙක් කරලා බලලා ඔන්න තලා අදහසක් ගන්න පුළුවන්. මගේ මේ සබ්ජෙක්ට් වල රිසල්ට් එක මේ වගේ tie කියලා පොඩි තලා අදහසක් ගන්න පුළුවන්. ඔයා ඒකයි කාටවත් කියන්න යන්න ඕනේ නැහැ. කොහොම MCQ තිබ්බත් කමන්නේ. ඉතින් වොරි වෙන්නත් එපා. දැක්කල් ඉවරයි. ඔයා එන පොඩ්ඩක් උණුසුමත් ගිහින් ඉවරෙන් දැන් සති දෙක තුනක් වෙනවා එක්සෑම් ඉවර වෙලා. දැන් අර තිබ්බ බයත් එහෙම පොඩ්ඩක් අඩු වෙලා ඉන්නේ කට්ටියක. ඒ නිසා දැන් අර පේපර්ස් ටික අරගෙන චුට්ටක් චෙක් කරලා බලන්න කොහොමද MCQ තියෙන්නේ කියලා. දැන් ඔයාට MCQ 20 30 අතර වගේ තියෙනවා නම් සාමාන්‍යයෙන් 20 25 වගේ තියෙනවා නම් ඔයාට ෂේප් නම් B1 වගේ ඉන්නවා කියලා ගන්න පුළුවන්. 25 30 අතර වගේ තියෙනවා නම් B1 වගේ level එකක ඉන්නවා කියලා ගන්න පුළුවන්. 20 25 වගේ ඉන්නවනම් C1 වගේ ඉන්නවා කියලා කියනවා. මේ දල වශයෙන් කියන්නේ. පර්මනන්ට් දෙන්නේ කියන මොකද ලයින් MCQ 25ක් තියෙන හොඳ රයිටින් එක හොඳට ලියලා තියෙනවා නම් එයාට අනිවාර්යෙන් B1ක් සමහරට ඒකක් එන්න පුළුවන් නේද? MCQ 27ක් වගේ තිබිලා. ඉතින් ඒ නිසා දැන් සාමාන්‍යයෙන් 30 40 අතර රේන්ජ් එකකින් යනවා වාට ඒකට A එකක් C කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයා පොඩ්ඩක් රිසල්ට් එක බලලා ඉවර වෙලා ඒ කියන්නේ MCQ ටික චෙක් කරලා රිසල්ට් එක ගැන පොඩි දල අදහසක් ගන්න. ඒ අරගෙන ආට තීරණය කරන්න පුළුවන් ඒ කියන්නේ දැන් මේ රිසල්ට් එකේ දැන් මට සයන්ස් වලට මැත්ස් වලට ඉංග්‍රීසි වලට මෙන්න මේ වගේ රිසල්ට් එකක් තියෙනවා. ඉංග්‍රීසි අපිට බලන්න බෑ. ඒක ඉතින් රිසල්ට් එක ආවම තමයි බලන්න වෙන්නේ. ඒතකොට සයන්ස් වලට එහෙම පොඩ්ඩක් තීරණය කරන්න පුළුවන්. කොහොමද රිසල්ට් එකක් එන්නේ ඒක කියලා. ඔයා සාමාන්‍යයෙන් maths science කියන්නේ maths bio chemistry එක science stream එකට යන්නේ කරනවා වාට අනිවාර්යයෙන් maths English science කියන subject වලට C pass එකෙන් උඩ result එකක් තියෙන්න ඕනේ. මෙහෙමයි. එහෙම නැත්නම් ඔයා ඉන්නේ ඉස්කෝලේ result එක කියන්නේ ඒ ඉස්කෝලේ ඒ subject එක තියෙනවා නම් හොඳට. ඒ කියන්නේ stream එක හොඳට තියෙනවා නම් ඔයාට ඒ ඉස්කෝලේම ඊළඟ අවුරුද්දේ මේ subject එක කරන්නම් කියලා ඉස්කෝලේට කියලා ඔයාට ඒක කරා යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. ඒක ඔයාලා නිකන් දැන් ඔයා හිතන්නකෝ ඔයා බයෝ ගන්න පට්ට ආසයි. ડોක්ටර් කෙනෙක් වෙන්න හරි ආසාවෙන් ඉන්නේ. ඉතින් ඔයාගේ ඔලුවේ රිසල්ට් එක නැති නිසා ඔයා ඒක හතර දාන්න. එහෙම කරන්න එපා. දැන් ඔයා එහෙම ආසාවෙන් ඉන්න ළමෙක් නම් ඔයාගේ ඔලුවල දැන් බයෝ වලට S එකක් C එකක් වගේ තියෙන කියලා සරි. සයන්ස් වලට S එකක් C එකක් වගේ තියෙන කියලා කියනවා. දැන් එහෙම තිබෙලා ඔයා බයෝ වලට ආසයි.
ඔයාට ලොකු කැපකිරීමක් කරන්න පුළුවන් කියලා ඔයාලට විශ්වාසයි. දැන් ඔයාට ඔයාගේ හිතේ තියෙනවා ඔයාගේ මුළු කැපකිරීම ඔයා ඔලොල් වලට කරේ නැහැ කියලා. අන්න එහෙම ළමේ ඔයාට ඕලෙවල් රිසල්ට් එක අඩුයි කියලා අත්තරින්න එපා නේද? දැන් සාමාන්‍යයෙන් ඔයාට සයන්ස් වලට ටෙස්ට් එකක් තියනවා නම් ඔයාට ටෙස්ට් වලට කියනවා මැඩම් පොසල් මම ඔය එලොන් වලට බයෝ කරන්න ආසයි මට මෙහෙම ඒම් එකක් තියෙන්නේ. ඉතින් මේ මම ලබන අවුරුද්දේ වාගේ සයන්ස් පාස් කරලා දෙන්න හොඳ සම්මානයක් දාලා දෙන්න කියලා ඉවරලා කියලා ඔයාට බයෝ කරන්න ඉන්න පුළුවන්. හැබැයි ලොකු කැපකිරීමක් කරන්න බෑ. මොකද දැන් අඩින් සයිඩ් තිබ්බනම් මේක පටන් ගන්නවා වගේ දැන් සාමාන්‍යයෙන් අපි බයෝ කරන්න ළමයි ගන්න රිසල්ට් එකක් තියෙනවා. ඒ රිසල්ට් එක නැගුවා තමයි ඔයා මේක පටන් ගන්න. එතකොට ඔයා දැන් ඒ පාස් එකක් ගන්න ළමෙක් වැඩ කරනවට වඩා ඔතනදී එහෙම වැඩකුත් දැන් අපේ යාළුවන්ගේත් එක්කීම් සහ අපි ලැබුවත් එක්කීම් ඔක්කොම එක්ක අපි මෙහෙම රිසල්ට් එකක් මේ දැන් එහෙම දෙයක් කියන්න පුළුවන්. දැන් A level වල O level වලට A9 දාන ළමයි A level වල all F දාන කට්ටිය ඕන තරම් ඉන්නවා. O level වල A B C F රිසල්ට් තියාගෙන ඔයාලා A level වලට ගිහිල්ලා හොඳ දිස්ත්‍රික් රැන්ක් දාන ළමයිට තියෙනවා. A level තනි කරම ළඟාපවතින ආගේ කැපවීම මත. O level වගේ නෙවෙයි A level වලට ලොකු කැපකිරීමක් කරන්න ඕන. ඉතින් දැන් ආදි වගේ ඇහුවේ ඕලෙවල් රිසල්ට් එක එළවලට බලපානවද කියන එක මගේ උත්තරය ආගේ ඕලෙවල් රිසල්ට් එක එළවලට බලපාන්නේ නැහැ. කැමති ස්ට්‍රීම් එකක් තෝරගෙන ඔයා කරන්නේ ඒ වැඩ කරන එක විතරයි. වාගේ ඕලෙවල් රිසල්ට් එක ගොඩක් අඩුයි කියලා ඔයා එළවල වල යන්න කැමතිෙන් ඉන්න පාර්ට් එක වෙනස් කරන්න ඕනේ නැහැ. එහෙම නේද? ඒක. ඒකින්නේ දැන් මෙහෙම දෙකුත් තියෙනවා. ඔතන තව පොඩි පොයින්ට් එකක් තියෙනවා මම වීඩියෝ එක ඉස්සරහට කතා කරන්න. මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ළමයි දැන් O level ඉවර වෙලා දැන් මාස තව දෙකමාරක් වගේ යනවාට කොහොමද රිසල්ට් එක? ඉතින් දැන් කට්ටිය මේ දවස්වල කරන්නේ ඔය චිල් එකේ ඉන්නේ කරන්නේ. ඉතින් ඔයාලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද අපි නංගිලා මල්ලා ටිකට මේ දවස් එයාලගේ අනාගතය හදාගන්න කොහොමද බලපාන්නේ කියලා. ඒ කියන්නේ යාලට මේ දවස් ටිකේ යාලගේ අනාගතයට ආයෝජනයක් කරගන්න ඕනේ කොහොමද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඉතින් දෙව් අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙනවා නම් ඔයාලගේ O level exam එක ඉවර වෙලා O level result එන්න සාමාන්‍යයෙන් මාස 3ක් මාස 4ක් වගේ යනවා. ඉතින් මම මාස 3-4දී පැය 24න් දවසෙන් භාගයක්ම සමහරක් ළමයි ඉන්නවා නිදා ගන්න වැයට. සමහරක් කට්ටිය ඉන්නවා ගේම්ස් ගහන්න මල්ටිප්ලේයර් ගේම්ස් ගහන්න එහෙම ඒවට ඇඩික්ට් වුණොත් ඇඩික්ට් වුණාම තමයි. තව කට්ටියක් ඉන්නවා සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන ෆෝන් එකේ. සමහරක් කට්ටිය ඉන්නවා යාළුවෝ සෙට් එකත් එකතු කරගෙන ඒකත් යනවා ට්‍රිප්. දවස් 5යි ගිහිල්ලා ගෙදර ආවට පස්සේ ආයෙ ට්‍රිප් කරනවා. එහෙම එන්ජොයි කරන්න. ඒක අවුලක් නෑ. ගේම්ස් ගහනකොට ඒ වෙලාවට ගේම්ස් ගහන්න. එතකොට නිදා ගන්න නම් ටයිම් එකක් තියලා නිදා ගන්න. මොකද දවසේ කාලයක් වෙන් කරන්න ඔයාලගේ අනාගතයට ඉන්වෙස්ට්මන්ට් එකක් විතර. කොහොමද මොකද්ද ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ? ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ ළමයි මේකයි. ස්කිල් එකක් කියන්නේ මිනිස්සෙට තමන්ගේ අනාගතයට සල්ලි වලට අමතරව කරන්න පුළුවන් හොඳම ඉන්වෙස්ට්මන්ට් එක. ඉතින් මේ කාලේ සල්ලි හොයන්න නැතුව ස්කිල් එකක් ඩෙවලොප් කරන්න බලන්න. මොකද්ද මම මේ කියන ස්කිල්? මෙහෙම. දැන් මේ ලෝකේ යන ට්‍රෙන්ඩ් එක බලන්න. ට්‍රෙන්ඩ් එක බලන්න කියන්නේ මොකක්ද? දැන් ඔයාලට පේනවා උඟා IT පැත්තට මේ ලෝකේ නැඹුරු වෙලා තියෙනවා. IT වලිමුත් AI පැත්තට මේ ලෝකේ නැඹුරු වෙලා තියෙනවා. එතකොට ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක කියන්නේ සාමාන්‍යයෙන් දැන් කාලේ ඉස්සරහට වැඩක් කරන් යනවා නම් ඒ වැඩේ හිර වෙන්නේ නැතුව කරන්න ඔයාලට ඉංග්ලිෂ් නොලෙජ් එක හොඳක් තියෙනවා. තියරි නොලෙජ් එක නෙමෙයි. මං කියන්නේ ස්පෝකන් ඉංග්ලිෂ්. කාට හරි කොන්ෆිඩන්ට් එකක් ඇතුළු බය නැතුව කවුරු හරි එක්ක කතා කරන්න පුළුවන් නම් අන්න ඒක ඔයාලට තියෙන හොඳ ස්කිල් එක. ඒ වගේ තමයි එක ස්කිල්ස් තියෙනවා මේ ලෝකේ කරන්න. ඉතින් මේ ගෙවන කාලේදී මේ ගෙවන කාලේ ඒ වගේ ස්කිල් එකකට ඉන්වෙස්ට් කරන්න. හරි හරි. ඉතින් අට කියන්න පුළුවන් මේ අපේ නංගිලා මල්ලාට O level A level කියන දෙකේ වෙනසයි A level පස්සේ අපිට තියෙන new opportunities ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්. දැන් ගොඩක් කට්ටිය මේ එකම රාමුවකනේ කොටු වෙලා ඉන්නේ. දැන් ડોක්ටර්, ඉංජිනේර්, නර්ස්, ටීචර්, ලෝයර්.
ඔය සෙට් එකේ තමයි කට්ටිය මේ විදිහ කොටු වෙලා ඉන්නේ. ඉතින් ඔන්න රාමුවේ පිට අපිට තියෙන ජොබ් ඔපචුනිටිස් ගැන සහ මේ ඕලෝල් ඒලෝල් පොඩි ඩිෆරන්සස් ටිකක් වාට අපේ ආදරණීය නගිලා මල්ලට පැහැදිලි කර දෙන්න පුළුවන්. ඔව්. ඕක කියන්න ඉස්සල්ලාම ජොබ් ඔපොර්චුනිටි ගැන කියන්න කලින්ද මම කියන්නම් ඕලෙවලුයි ඒලෙවල් අතර තියෙන වෙනස මොකක්ද නේ? දැන් ඔයාලා අහලත් ඇති ඕලෙවල් කියන්නේ මොකක් හරි ගක් වගේ නා. ඒලෙවල් කියන්නේ මොකක්ද? සාගරයක් වගේ. සාගරයක්. සිලබස්යක් ලොකු සිලබස්යක් තියෙන. අනික තව කතාවක් තියෙනවා ශිෂ්‍යත්වය කියන්නේ ටීචර්ස්ලාගේ එක්සෑම් එක, ඕලෙවල් කියන්නේ ගුරුවරුන්ගේ එක්සෑම් එක, ඒලෙවල් තමයි ළමයින්ගේ එක්සෑම් එක කියන්නේ. නේද? ඉතින් අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ ඕලෙවල් කියන්නේ ඕලෙවල්ුයි ඒලෙවල්ුයි ගත්තොත් ඕලෙවල් ඒලෙවල් හාත්පසින්ම වෙනස්. ඕලෙවල් කරගatti කාගේ හරි කීමට නම් ඒලෙවල් කරගන්න ඕනි තමන්ගේම මහන්සිය තමන්ගේම කැපවීම පාවිච්චි කළාම විතරයි. මොකද නැති මේ දැන් ඔයාලනි කට්ටිය පාඩම් කරන පටන් ගන්න සතියකට තයි. යාරින් සති දෙකක් විතර තියෙනවා ඔය පාඩම් කරන පටන් ගන්නවා. දැන් දවස් 10ක් විතර තියෙනවා පාඩම් කරන්න කට්ටිය තියෙනවා. ඉතින් ඒවල් කොහෙත්ම ඒ විදිහට පාඩම් කරන්න බෑ. කොහෙත්ම බෑ. මොකද ඒලෙවල් පාඩම් කරනවානේ ඒලෙවල් කරනවා නම් ඔයාලා හරි ටයිම් ටේබල් එක ෆලෝ කරන්න. ඒ වගේම පිළිවෙල නෝට්ස් එකක් ලියා ගන්න. ඒලෙවල් ක්ලාසස් පටන් ගන්න කවද්ද? ඒලෙවල් ක්ලාසස් පටන්ගෙන ඔයා ක්ලාසස් ඉවර කරලා ඔයා ඒලෙවල් ලියන්න යන මොහොත දක්වා ඒ කන්සිස්ටන්සි එක ඒ ෆ්ලෝ එක ඔයාගේ අනිවාර්යයෙන්ම ඇඟේ තියෙන්න. ඔව්. ගොඩක් කට්ටිය ඒලෙවල් මුලදී සෑහෙන ගමන් වැඩ කරනවා, නෝට් ගහනවා, ප්‍රශ්න ලියනවා. يعني පළවෙනි සති දෙක තුන ක්ලාස් වල වැඩ සුපිරියටම කරනවා. මාස දෙක තුන යද්දි අර ටික ටික ඔක අඩු වෙලා ගිහිල්ලා පළවෙනි අවුරුද්ද වගේ විදිහ මම එක්සෑම් එකක් කරනවාද කියන තැනට එනකන් ඕක අඩු වෙලාම යනවා. ඉතින් පළවෙනි පටන් ගන්න ගැම්ම අන්තිම වෙද්දි නෑ. ඉතින් ආදිත්‍යවේ අන්න අර ෆ්ලෝ එක ඒ කියන්නේ පටන් ගන්න ගැම්ම දිගටම අඩු නොවි තියාගන්න ඉනි. ඔව් දැන් කලින් දෙව් කිව්වේ මොකද්ද? O level A9ක් ගත්ත එක්කෙනා A level වෙද්දී F3ක් ගන්න තියෙන සම්භාවිතාවෙත් තියෙනවා. ඒ වගේම තමයි O level හරියට ගොඩ දාගත්තේ නැති ළමයා A level වල district rank එකක් ගන්න තියෙන සම්භාවිතාවය. ඔව්. ඔයාලා දැක්කේ ඔකට මේ හේතුව මොකද්ද? දැන් ඔයලා දැන් අර සති දෙක තුන තියලා පාඩම් කරලා ලක් එකට වගේ ඒ නයින් එනවා. එයා හිතන්නේ කොහොමද මට වැඩේ කරගන්න පුළුවන් ඕක මොකද්ද මාසයක් තියලා පාඩම් කරාම ඇති මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා අර ගැම්මෙම එරවල් එක්සෑම් එකක් ලියන්න යනවා. හැබැයි මේ අර ABC X result එකක් දාලා ළමයා අන්න ඒ ළමයා මොකද? එයාගේ ඔළුවේ තියෙන්නේ මට මේ සබ්ජෙක්ට් එක කරන්න ඉන්න මගේ රිසල්ට් එක මෙහෙම තිත්තේ කියලා තමයි. අන්න එතකොට මොකක්ද එයා කරන්නේ? එයා තව වැඩිපුර කැප වෙලා එලෙවල් වලට කරනවා. අන්න ඕක තමයි උතන ලොකෝ වෙනස. ඒ නයින් දාන එක්කෙනා යාගේ හැකියාව ගැන වැඩිපුර ඕව කොන්ෆිඩන්ස් එක ඇවිල්ලි ඉවරලා එයා එක්සෑම් එක විනාශ කරගන්නවා. අර අඩු රිසල්ට් එකක් තියලා මෙයා හොඳට මහන්සිලා ඇයි කැපවීම උපරිම දාලා ඉවරලා හොඳ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න වැඩ කරනවා. ඒක ඇත්තද? එතකොට ඒ වගේම තමයි අපි අහපු අනිත් ප්‍රශ්නේ O level වලට පස්සේ තියෙන job opportunities මොනවාද? job opportunities ගැන කතා කරාම දැනට ලංකාවේ ලෝකෙ නෙමෙයි ලංකාවේ දැනට තියෙන හොඳම job market එක මොකක්ද කියලා කට්ටිය තාම හිතන්නේ. job doctor, engineer, teacher, lawyer, nurse. ඔය රාමුවේ කට්ටිය ඉන්නේ. තාම ඉන්නේ රාම. ඒක ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන එක ඇත්තටම හොඳයි. ඉංජිනේර් කෙනෙක් වෙනවා කියන එක ඇත්තටම හොඳයි. ටීචර් කෙනෙක් වෙනවා කියන එක ඒ වගේම හොඳයි. ඒ වුණත් ළමයි ඒවට යන්න ටාගට් එකක් තියා. ඊට පස්සේ හදිසියවත් ඔයාලට ඒ ටාගට් එකේදී ඔයාලට මොනවා හරි දෙයක් මග ඇරිලා ඔයාලට ඒ ටාගට් එක අචීව් කරගන්න බැරි වුණොත් ඒ ටාගට් එකට යන්න බැරි වුණොත් එතනින් පසුබට වෙන්නේ නැතුව ඔප්ෂන් B එකක් තියාගන්න. ඔප්ෂන් B කියන්නේ මොකක්ද? ළමයි ඔය කියන ප්‍රොෆෙෂන්ස් වලට අමතරව තව ප්‍රොෆෙෂන්ස් ගොඩක් තියෙනවා. විශේෂයෙන් එන්ටර්ප්‍රනර් විවසායක තමන්ටම කියන බිස්නස් එකක් ඕපන් කරන්න ස්ටාර්ට් කරන්න. ඒට අමතරව තව තියෙනවා IT පැත්ත. IT පැත්තෙන් ගියම නොඑක් ජොබ් ඔපචුනිටිස් තියෙනවා. දැන් ඒ පැත්ත AI ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් දැන් ලෝකේ යන මොකද ට්‍රෙන්ඩ් එක AI ට්‍රෙන්ඩ් එක. එතකොට ඒ පැත්තෙන් අපි මොකක් හරි ස්කිල් එකක් වගේ එකක් ඩෙවලොප් කරලා තියාගත්තා කියන ඔයාලට ඉස්සරහට යද්දි ඒකෙන් ජොබ් එකකට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ වගේම දැන් තාක්ෂණයේ දියුණු. එතකොට
පිටරට වැඩ කරන පිටරට ජොබ්ස් වලට ඔයාලට මෙහිදන් ඇප්ලයි කරලා work from home නැත්තම් ගෙදර ඉඳන් වැඩ කරනවත් එක්ක නැත්තම් ලංකාවේ ඉඳන් පිටරට ජොබ්ස් කරන්නත් පුළුවන්. ඒ තරම තාක්ෂණ දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලා ඒ ලෙවල් කාරේ එක අරමුණක් තියාගෙන හොඳට ඒ ලෙවල් වලට ફોකස් කරලා වැඩ කරනවා. අදිසියවත් ඔයාලගේ achievement එක මොකක් හරි දේ ප්‍රශ්නයක් වෙලා achieve කරගන්න බැරි වුණොත් බය වෙන්න එපා. ඊට වඩා ගොඩාක් ලෝකේ යන්න ඕනේ තරම් පැතිතිය. ඒ කියන්නේ ඔයාලට මේ පොඩ් ඔය තියෙන ඔයාලා කතා කරන රාමුවෙන් පිට ඕන තරම් ඔප්ටිමිස්ට් වලට තියෙනවා. ඒ කියන්නේ දැන් අපිත් ඇත්තටම සමාජයට බැසර පස්සේ තමයි ඒ දේවල් තේරුම් ගත්තේ. ඉතින් ඔයාලා තව සමාජයට බැලලා නෑ. කියන්නේ අහින්න හිතලවත් නෑ. දැන් තමයි පොඩ්ඩක් පස්සේ සමාජයට බහින්නේ. ඉතින් ඔයාලට සමාජයට බැසර පස්සේ ඔයාලට තේරෙයි ඔය අපි ඉස්සෙල්ලා කිව්ව රාමුවෙන් පිට ඕන තරම් ඔයාලට ජොබ් ඔප්ටිමිටිස් තියෙනවා කියලා. ඉතින් සාරාංශ කිව්වොත් එහෙම ඕලවල කියන්නේ ඔයාලගේ ජීවිතේ තීරණය කරන එක්සෑම් එකක් නෙවෙයි. ඔයාලට ඕනේ තරම් යන්න පැති තියෙනවා. ඔයාලට ඕනේ තරම් යන්න විදි තියෙනවා. ඒ කියන්නේ ඕන තරම් මෙතර්ස් තියෙනවා ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න. ඉතින් ඕලවල රිසල්ට් එක මත වගේ ලයිෆ් එක ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ වුණත් ඔයාලා ඕලවල ඉවර වෙන කාලේ ඉඳන් ඒ තප්පරේ ඉඳන් ඔයා අනාගතයට කරන ඉන්වෙස්ට්මන්ට් එකෙන් තමයි ඔයාලගේ ජීවිතේ ඉතුරු කාලේ තීරණය වෙන්නේ. අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ කොට දාගන්න කනක් කැපෙනවා. ඔයාම තමයි තීරණය කරන්න ඕන. ඔයාට කන්න බොන්න ආසු දේවල් ළඟට අරගෙන ඔයාට පදින්න ආස වාහනයක් ඇදලා අදින්න ආස ඇඳුමක් අරගෙන ඔයාගේ කාඩ් එකේ සල්ලි බලන්නේ නැතුව ඒ දේවල් අචීව් කරගන්න පුළුවන් තැනකට ඔයා යනවද නැද්ද කියන එක ඔයාගේ තීරණය. ඉතින් අපේ අදින නැගිලා මල්ලට කියන්න තියෙන්නේ ඔයාලගේ අම්මයි ඔයාලා දෙන්නේ දරන මහන්සියෙන් ඔයාලා කරන කැපකිරීමට වටිනාකමක් දෙන්න කියන එක තමයි අවසානයේ කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේක බලන අම්මලා අප්පච්චිලා ඉන්නවා නම් එයාලටත් කියන්නේ ඔයාලගේ ළමයිව ප්‍රෙෂර් කරන්න එපා මේ දේම කරන්න කියලා පොඩ්ඩක් ළමයිට හිතන්න දෙන්න ආස දේ මොකක්ද කියන එක. එහෙම නේද? නැත්නම් අම්මලාගේ ප්‍රෙෂර් එකට ඒ දේ කරන්න පටන්ගෙන ඒ ළමයිගේ ජීවිතේම කාලකන්ණි වෙනවට වඩා හොඳයි. ඒ ළමයා ආස දෙයක් ඒ ළමයට කරන්න දීලා ඉවරලා එයාලට සපෝට් එක දෙන එක. මොකද හැමදේම කරන්න තමන්ගේ අවසාවක් තියෙන්නේ. ඒක ඇත්ත. ඒ කියන්නේ වෙන දෙයක් තෝරගෙන ඉන්නේ අම්මා අප්පච්චි කැමති දෙයක් කර අකමැත්තෙන් කරලා ඉස්සරහට යනට වඩා තමන් කැමති දෙයක් කරද්දී ඒ ළමයා එයාට උපරිම ඒ දෙයට දානවා. ඒ කියන්නේ ආස දේ අචීව් කරගන්න ඒ දේ කරන්නේ. ඉතින් ආදරණීය අම්මලා අප්පච්චිලාගෙන් ඉල්ලන්නේ ඔයාලගේ ළමයිව ප්‍රෙෂර් කරන්න එපා මේ දේ විතරක් කරන්න කියලා. ඒ ළමයා ආසපාත් එකේ ළමයට යන්න ඔයාලගේ ආශිර්වාද දෙන්න කියන එක තමයි අවසානයේ කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට අනිවාර්යයෙන් ප්‍රශ්නට උත්තර දෙන්න. කියන්න තියෙන්නේ මේ ජීවන කාලේ හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කරගෙන ඉස්සරහට ඔයා අත ගන්න ඕනේ කල්පනා කරලා බලලා ජීවිතේ කොට දාගන්න කියන එක තමයි මේ අදේ නංගලා මණ්ඩලගෙන අවසානයේ කියන්න තියෙන්නේ. ඉතින් අදට මේ වීඩියෝ අපි නවත්තනවා. අපි හිතනවා මේ වීඩියෝ එකෙන් අපිට ඔයාලා දෙන්න හිතන් හිටපු දේවල් ඔක්කොම දෙන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතනවා නේද? ඒක අමතක කරලා පොයින්ට් තියනවද දන්නේ නැහැ. මේ පොයින්ට් තියපොත් ඔයාලම කමෙන්ට් එකක් දාලා අහන්න මොකක්ද මේ විස්තර වෙන්නේ කියලා. අනිවාර්යෙන් ඒකට ඔයාලට උත්තරයක් දෙන්න. බාන කට්ටිය හිතනවා ඉතින් වෙනද වීඩියෝ කරන් දැන් නෙමෙයි අද අපි ඉන්න වීඩියෝ කරලා තියෙන්නේ. මේ ඇත්තටම කොහෙද අපි ඇවිල්ලා ඉන්නේ? ඉතින් ඔයාලට මේ පේන ලස්සන view එකත් එක්ක අපි ඉන්නේ ඔරුතොට හුළුවග රිච් විලා එකේ. ඉතින් ඇත්තටම මේකේ කල්පනාකාරතුමාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ වීඩියෝ එක කරන්න chance එක දුන්නට නේද? ඔව්. ලස්සන view එකක් තියෙනවා. ඔයාලටම පේන ඇති පිටිපස්සෙන් ජලාශය තියෙනවා. ඉතින් ඔයාලට තෙන්න ඇසයින මෙතෙන් ඇවිල්ලා enjoy කරලා යන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඇත්තටම හුඟක් calm environment එකක් තියෙන්නේ. එන්න ඇවිත් enjoy කරන්න. ඒ වගේ අපි මේ වීඩියෝ එක අද නවත්තනවා. ඔයාලට අද මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතයට පොඩි හරි දෙයක් එකතු කරගන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝටම ජීවිතේ ගොඩ දාගන්න අවශ්‍ය ශක්තිය දැන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.